අපි දෙන්නේ එහාටයි මෙහාටයි රවුන්ඩ් දාලා ඇවිල්ලා අන්තිමට බඩගිනි හින්දා අපි කොත්තු හදමු කියලා කතා වුණා. ඊට පස්සේ ඕන බඩු ටික ගෙනල්ලා සුදු ලුණු රම්පේ කරපිංච තේලට දාලා, බිත්තර දාලා, කැරට් දාලා, ලීක්ස් දාලා අපි ඉතින් වැඩේ පටන් ගත්තා කොත්තු හදන්න කියලා. ඊට පස්සේ ඉතින් අක්කා ඔන්න ඔය කොහෙද මන්ද ගියා, කවුද මන්ද කතා කරලා. ඊට පස්සේ මට ඕක කාල් ගන්නුණා විනාඩි ගාණක්. ඊට පස්සේ ඉතින් මම ඕක කාල් ගගා ඉද්දි එයා ඉතින් කොත්තු රුටි ටිකක් අරගෙන ආවා ඒකට දාන්න කියලා. ඊට පස්සේ ඒ දාලා ඊට පස්සේ අපි ඕකට චිකන් දැම්මා. එතනින් පස්සේ වැඩේ නම් මට පොඩ්ඩක් කචල් ඒ නිසා ඒක කරේ නම් අක්කා. ඊට පස්සේ ඉතින් කොහොම හරි අන්තිමට හදලා අක්කා කොත්තු හැදුවා. ඊට පස්සේ ඉතින් මම මොකද කරේ ඒ ටික හොඳට කෑවා. ඊට පස්සේ ඔය කාලි වුණාට පස්සේ එළියට යනකොට එළිය මොනරෙක් ඇවිල්ලා හිටියා. ඒ මොනර අමාර ලස්සනයි. කොහොම හරි අපි දෙන්න ආයේ කියා පොඩි රවුමක් දාන්න කියලා. රවුමක් දාන්න කියන්නේ අපි දෙන්න කිය ඇත්තටම මම ගෙදර එන්න ඕනත් නිසා බඩේරිඟු ටිකක් හදන්න කියලා. මොකද ගෙදරට ගේන්න. ඒ ගෙදර ගේන්න යන ගමනුත් ගෙවල් දෙපැත්තේ තියෙන බඩේරිඟු හේන්. කොහොම යනකොට ඉතින් මම ඒවත් බල තමයි කියේ. අපි දෙන්න ඊට පස්සේ හොම ගිහිල්ලා යනකොට හිටියා චූටි කඩුස්සෙක්. ඌව දැක්කහම මට වීඩියෝ කරන්න හිතුණා. ඊට පස්සේ අපි දෙන්න පේරෙහිම කඩලා අන්තිමට බරෙන්නුත් කැඩුවා. මේනේ ඇල ගෙදර අක්කලා ගෙදර හිටපු පල්ලා. ඊට පස්සේ ඉතින් මට ගෙදර එන්න ඕන නිසා ඉක්මනට අපි එහෙන් ආවා. ඒ එනකොට අක්කට මලක් දැක්කොත් ඉන්න බෑ. ගෙදර නැති මලක් ඒ ගෙදරින් උස්සන් ආවා. හැබැයි ගෙනාවට බොරුවට හිටවන්නෙත් නෑ. ඔන්න ඔහොම මට ඕකේ මදදීදී තමයි පාරේ ආවේ. ඊට පස්සේ ඉතින් මම ගෙදර එන්න පිටත් වුණා. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් එතකන් බයි.